සුබ දවසක් හැමෝටම. ඉතින් ඇත්තටම අද නම් සුබ දවසක් නෙවෙයි ලංකාවට. ඉතින් අද නොවැම්බර් 28 වෙනිදා තමයි මම මේ වීඩියෝ එක මේ දාන්නේ අද දවසේ. ඉතින් ෆිෂ් ලීෆ් ගාඩන් channel එකේ අද නම් දාන්නේ මම මේ කිසිම පැලයක් සම්බන්ධව නෙමෙයි. මේ ඇති වෙලා තියෙන අපදා තත්ත්වය හමුවේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පරිස්සම් වෙලා ඉන්න. මොකද මහවැලි ගඟ කැලණි ගඟ දැන් පිට අර ගන්නවා, ගොඩක් ජලාශ උතුරනවා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ආරක්ෂිත ස්ථානවලට යන්න. ඒ කියන්නේ අනාරක්ෂිතව ඔයගොල්ලෝ ඉන්නවනම්, ඒ කියන්නේ ගම් වතුර තත්ත්වයන්ට ඒ වගේ දේවල් වලට ඔයගොල්ලෝ මුහුණ පාන්න ඉස්සරහට ඉදිරියට ඉන්නවනම්, අවදානම් තත්ත්වයේ ඉන්නවනම් කරුණාකරලා මේ නිවසල රැඳෙන්න එපා. අනිවාර්යයෙන්ම ආරක්ෂිත ස්ථාන වලට යන්න, රාජේන්ද්‍ර නිවේදන පිළිපදින්න. මොකද ඇති වෙලා තියෙන තත්ත්වය හරිම භයානක තත්ත්වයක්. ලංකාවට ගොඩාක් කාලෙකින් ආවේ මේ වගේ තත්ත්වයක්. ඇත්තරම හරිම කනගාටුදායක තත්ත්වයක් තමයි ඇති වෙලා තියෙන. මිනිස් ජීවිත මේ වෙනකොට 60කට ආසන්න ප්‍රමාණයක් ඇත්තරම නැති වෙලා තියෙනවා. කොළඹ ප්‍රදේශයේත් ඇත්තරම දැඩි සුළඟක් තියෙනවා. ඊ රාත්‍රියේ ඉඳන්ම මුළු දවස පුරාම වහිනවා. ඉතින් ඕගොල්ලෝ ගෙවල් වල නම් රැඳෙන්න එපා. ඒ කියන්නේ අවදානම් තත්ත්වයේ ඉන්න අය කිසිම කෙනෙක් ගෙවල් වල රැඳෙන්න එපා. මම දැක්ක ගොඩක් වෙලාවට හිම රැඳිලා ඉන්න අය ඊට පස්සේ වැස්සට කොටු වෙලා ඒගොල්ලන්ට බේරෙන්න බැරුව, කියන්නේ ගොඩක් ඒගොල්ලෝ නැවතත් උපකාර ඉල්ලනවා. ඉතින් ඒ වගේ තැන්වල රැඳුනට පස්සේ ඒ වැස්සට ඒ වතුරට කොටු වුණොත් ඊට පස්සේ බේර ගන්නත් ඇත්තටම අමාරුයි, අපහසු තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ ජීවිත ගැන හිතලා අනිවාර්යයෙන්ම ආරක්ෂිත ස්ථාන වලට යන්න. ඉන්න නම් එපා අවදානම් තත්ත්වයේ ඉන්න කට්ටිය. මොකද හැමතැනම දැන් ගම් වතුර දාලා තියෙන්නේ. ගම් වතුර තත්ත්වයක් හැමතැනම ඒ කියන්නේ ඇති වුණොත්, ඒ කියන්නේ ඊට පස්සේ හිර වුණොත් ඔයගොල්ලෝ ගෙවල් වල ආරක්ෂිත ස්ථාන වලට යන්නේ නැතුව බේරා ගැනීමේ කටයුතු ඉතාමත් අපහසුතාවයකටපත් වෙනවා. අනිවාර්යයෙන්ම ඒ නිසා ආරක්ෂිත ස්ථාන වලට යන්න කියලා මම නැවතත් කියනවා. ගෙවල් වල රැඳෙන්න එපා. ගොඩක් අය ගෙවල් වල රැඳෙනවා. මොකද ගෙවල් දාලා යන්න බැරි ක්‍රමට ඉතින් වටිනා බඩු තියෙනවා. ඒව ඇත්ත. නමුත් මිනිස් අපේ ජීවිත ඊට වැඩිය ගොඩක් වටිනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ආරක්ෂිත ස්ථාන වලට යන්න. ඕගොල්ලන්ට මිල මුදල් හෝ රත්තරන් වගේ දේවල් ළඟ තියෙනවා නම් ඒවත් දාලා යන්න බැරි නම් ඒවා ටික අරගෙන හරි ඒවා අතේ අරන් යන්න පුළුවන් දේවල් නම් අතේ අරන් යන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඒවා ටික විතරක් හරි අරගෙන ආරක්ෂිත ස්ථාන වලට යන්න. අවදානම් තත්ත්වයේ ඉන්න නිවෙස්වල රැඳෙන්නම එපා. අනිවාර්යයෙන්ම මහවැලි ගඟ දෙපස වගේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද දැන් ඒ සියල්ල මුතුරනවා. ඉතින් මම ඊයේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගත්තා. ඇත්තටම අද දාන්න මම අප්ලෝඩ් කරලා තියෙන්නේ වීඩියෝ එක. තාම මම පබ්ලික් කරේ නැහැ. ඉතින් මම හිතුවේ මේ වගේ තත්ත්වයක් උදා වෙයි කියලා ලංකාවට අද වගේ දවසක. මම ඇත්තටම ඒක අප්ලෝඩ්, ඒ කියන්නේ පබ්ලික් කරනවද හවස් වෙලා. ඉතින් මේ වීඩියෝ ගැන හිතන්න එපා. ඕගොල්ලෝ බලන්න පුළුවන් අය බලන්න බැරි අය ඒව ගැන හිතන්න එපා. මේ වෙලේ අපි හිතන්න ඕනේ අපේ ජීවිතය සම්බන්ධව. ඉතින් ජීවිතය අනිවාර්යයෙන්ම රැක ගන්න ආරක්ෂිත ස්ථාන වලට යන්න කියලා මම ඕගොල්ලන්ට දැනුත් ආයෙමත් මම මතක් කරලා දෙනවා. ඉතින් හැමෝටම මම බුදු සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මේ ඇතිලා තියෙන සත්‍යයෙන් අපි දැන් බේරෙන්න ඕනේ. හැමෝටම එහෙනම් හොඳ දෙයක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.